ඉතින් අද අපි සූදානම් වෙලා ඉන්නේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් සාකච්ඡා කරන්න. ඔයගලගේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට වැදගත් ප්‍රශ්න පත්‍ර කිහිපයක් තමයි අද දවසේ සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නේ. පළමුවෙන් අවධානය යොමු කරමු. පුරාණ කාලයට අයත් සාහිත්‍ය මූලාශ්‍ර හා වංශ කතා වැඩිපුරම ලියවුණේ කුමන හේතුවක් මත පදනම් වෙලාද කියන කාරණය. ඒකට ප්‍රධාන හේතුව තමයි ආගමික කරුණු මත පදනම් වෙලා තමයි මේ පොතපත ලියවුණේ. දෙවෙනි කාරණය තමයි මෙරට පැරණිතම වංශ කතාව කොමක්ද කියලා අහලා තියෙනවා. ඒ තමයි හතරවන සියවසේ රචනා වුණු දීපවංශය තමයි පැරණිම සාහිත්‍ය මූලාශ්‍රය. ඊගාවට වරාය ආශ්‍රිතව පැවති ගම් හඳුන්වන්නේ කුමන නමකින්ද? වරාය ආශ්‍රිත ගම් අපි දන්නවා දෙවෙනි පාඩමේ විවිධාකාරයේ ගම් පිළිබඳව සාකච්ඡා කරනවා. ඔබ දන්නවා ඒ අතර වරාය ආශ්‍රිත ගම් අපි හඳුන්වන්නේ ප ဋ ාණ ගම් හෙවත් පටුන් ගම් කියන නමින් හඳුන්වනවා. ඊට අමතරව ඔල ගම් කියන්නේ මිනිස්සු අතහැරලා දාපු ගම්. ඊගාවට කේවට්ට ගම් දීවරයෙන් විසූ ගම්. පූර්ව ඓතිහාසික යුගයේ සුසාන චාරිත්‍රයක් ලෙස මැටියොරු සුසාන හමුවන ස්ථානයක් වන්නේ කුමක්ද? ඔබ දන්නවා මැටියොරු සුසාන කියන්නේ පූර්ව ඓතිහාසිකයේ මානවයා භාවිතයට ගත්ත අභිචාර ක්‍රමයක්. අපි දන්නවා මැටියොරු සුසාන. මේ කියන මැටියොරු සුසාන නිර්මාණය කිරීමේදී වැඩිපුරම අපි දන්නවා හම්බ වෙන්නේ රංචා මඩම කියන ප්‍රදේශයෙන්. ඊට අමතරව ඔබ දන්නවා තවත් අභිචාර විදියක් තමයි ශිලා මංජුසා සොහොන්. විශේෂයෙන්ම විභාගයේදී වැදගත් වෙනවා. ඉබ්බන් කටුව, යටි ගල් කුවත්ත සහ ගල් සොහොන් කනත් කියන ප්‍රදේශවලින් තමයි අපිට මේ සුසාන වර්ග හම්බ වෙන්නේ. ඊගාවට ඔබ දන්නවා 1215 දී කාලිංග මාගේ ආක්‍රමණය සිද්ධ වෙනවා. අන්නේ වෙලාවේදී කාලිංග මාග පොළොන්නරුව අල්ලා ගැනීමත් එක්කම ප්‍රාදේශීය පාලකයන් කිහිප දෙනෙක් විවිධ ප්‍රදේශ මත පදනම් වෙලා ඔවුන් ප්‍රාදේශීය පාලකයන් බවට පත් වෙනවා. එතනදී අපිට වැදගත් වෙනවා යාපහුවේ සුබසෙනවි, ඊට පස්සේ මිනිපේ ගන්දෙනියේ සංකසෙනවි, ඒ වගේම රුහුණේ ගෝවින්ද මලේ බෝණක බාහු ආදිපාද කියන අය තමයි ප්‍රාදේශීය පාලන මධ්‍යස්ථාන පිහිටුවා ගන්න කටයුතු කරන්නේ. තවත් ප්‍රශ්නයක් ලෙස අවධානය යොමු කළොත් මහා පරාක්‍රම බහු රජතුමාගේ උප්පත්තිය සිහි කිරීමට කර වූ දාගැබ වන්නේ කුමක්ද? මහා පරාක්‍රම බහු රජතුමාගේ උප්පත්තිය සිහි වෙන්න ඔබ දන්නවා දැදිගම කොටවේර හෙවත් සූතිකර චෛත්‍ය නිර්මාණය කරනවා. ඒ හරහා තමයි අපිට වැදගත් සාධක කිහිපයක් හම්බ වෙන්නේ. මේ දැදිගම කොටවේරෙන් තමයි හම්බ වෙන්නේ ඇත් පහන. ඔබ දන්නවා ඇති ලෝකෙට ඇත් පහන හමු වෙන්නේ මේ දැදිගම කොටවේරෙන්. 1505 දී පෘතුගීසීන් ලංකාවට ගොඩ බසින විට කෝට්ටේ රාජධානිය පාලනය කළේ කවුද? කෝට්ටේ රාජධානිය පාලනය කරන්නේ 8 වන වීර පරාක්‍රම බාහු හෙවත් පම්බුලුගල කුමාරයා. යාපනයේ පාලනය කරන්නේ පරාජසේකර රජතුමා. ඒ වගේම මහනුවර පාලනය කරන්නේ සේනා සම්මත වික්‍රම බාහු රජතුමා. ඊගාවට අහනවා මෙන්න මේ සිදුවීම් වලට සම්බන්ධ රජතුමා කවුද? බුරුමයෙන් උපසම්පදාව වැඩමවීම, නව රාජවංශයක් ආරම්භ කිරීම, ඒ වගේම තුන්වෙනි කාරණය තමයි දන්තුරේ සහ බලන සටනින් පෘතුගීසීන් පරාජය කිරීම කළේ
කවුද කියලා අහනවා. බුරුමෙන් උපසම්පදා වැඩමවීම, දන්තුරේ සරණ ජයග්‍රහණය කිරීම, නව රාජවංශයක් ආරම්භ කිරීම. මේ සිදුවීමට ගැළපෙන රජතුමා තමයි පළමු වන විමල ධර්මසූරිය රජතුමා. පළවෙනි විමල ධර්මසූරිය රජතුමා විසින් තමයි මේ කියන කාරණා ක්‍රියාත්මක කළේ. හවජර යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද ඔබ දන්නවා? කාලය මැනීමේදී හවජර අවුරුදු හෙවත් අවුරුදු කියන එකකය භාවිතා කරනවා. එහෙනම් හවජර කියන්නේ අවුරුද්දක කාලය මැනීමට යොදා ගන්නා මිනුම් මේකකය. ඊගා ප්‍රශ්නය, පළවෙනි නාගරීකරණය අවසන් වීමට බලපෑ පොළොන්නරුව බිඳ වැටීමට ආසන්නතම හේතුව කුමක්ද? පොළොන්නරුව බිඳ වැටීමට ආසන්නතම හේතුව කුමක්ද? ඔබ දන්නවා පොළොන්නරුව බිඳ වැටෙන්න හේතු වෙච්ච ප්‍රධාන කාරණා 4ක් තියෙනවා. පළවෙනි එක තමයි පොළොන්නරුව බිඳ වැටෙන්න ප්‍රධානතම සහ ආසන්නතම හේතුව කාලිංග මාගගේ ආක්‍රමණය. ඔබ දන්නවා කාලිංගයේ මාග පොළොන්නරුවේ අවසාන පාලකයා වෙච්ච පරාක්‍රම පාණ්ඩය කියන රජතුමාව පරාජයට පත් කළා. ඔහු බලය ලබා ගන්නවා පොළොන්නරුවේ පාලකයා විදියට. ඉතින් ඒක තමයි පොළොන්නරුව බිඳ වැටෙන්න ප්‍රධානතම හේතුව. ඊට අමතරව අනු හේතු කීපයකුත් තියෙනවා. ඒ තමයි එක් පැත්තකින් නිශ්ශංක මල්ලගෙන් පස්සේ තාමත්ම දුර්වල පාලකයෝ පැමිණෙන්න පටන් ගන්නවා. ඒ වගේම තවත් පැත්තකින් ගත්තයින් පස්සේ ආර්ථික වශයෙන් පොළොන්නරුව බිඳ වැටීම පොළොන්නරුව පරිහාන්ට හේතුවක් වෙනවා. ඒ වගේම විජේබහු රජතුමාගෙන් පස්සේ ආපු පාලකයෝ බොහෝ පිරිසක් සහ කාලිංග පාණ්ඩ්‍ය බල අරගලය කාලිංග වංශිකයන් සහ පාණ්ඩ්‍ය වංශිකයන් අතර ඇති වුණු ගැටුම නිසා මේ පොළොන්නරු රාජධානිය බිඳ වැටෙන්න හේතු වෙනවා. ඊගාවට අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ මධ්‍ය සංවිධාන පිළිබඳව. ඔබ දන්නවා මහනුවර රාජධානි සමයේදී අපි මධ්‍ය සංවිධාන ගැන කතා කරනවා. මහනුවර රාජධානියේ මේ මධ්‍ය සංවිධානය කියන්නේ මිනිස්සු තමුන් කරන රැකියාවට අනුව වෙන් වෙලා ජීවත් වෙන එක. තමුන් කරන රැකියාවට අනුව වෙන් වෙලා ජීවත් වෙනවා. හැබැයි ඒ රැකියාව තීරණය කරන්නේ පාරම්පරිකව. අනේ නිසා මේ පාරම්පරිකව තියෙන රැකියාව පවත්වාගෙන යාමට තමයි මේ මධ්‍ය සංවිධාන නිර්මාණය වෙන්නේ. අපිට පාඩමේදී කතා කරන ප්‍රධාන මධ්‍ය සංවිධාන 5ක් පිළිබඳව. පළවෙනි එක තමයි කුරුවේ බද්ද, මඩිගේ බද්ද, හැඳ බද්ද, රදා බද්ද, බඩහැල බද්ද. මෙන්න මේ බදු වර්ග 5 තමයි ප්‍රධාන වශයෙන්ම අපි පාඩමේදී කතා කරන්නේ. මෙතනදී අහලා තියෙන ප්‍රශ්න තමයි මහනුවර රාජධානියේ පැවති මඩිගේ බද්ද යනු කුමක්ද? මඩිගේ බද්ද කියන එකට තව සම්බන්ධ කාරණයක් අපි කතා කළොත් මේගොල්ලෝ දන්නවා. අපස සාමාන්‍ය පෙළ ලියන ළමයි විදියට ඌව වෙල්ලස්සේ සටනට හේතුව ඔබ දන්නවා 1818 සටනට හේතු වුණේ මේ මඩියේ මොහන්දි නම් තනතුර පිළිබඳව ඇතිවෙච්ච ගැටලුව. ඔබ දන්නවා ඒ සඳහා හජ්ජි මරික්කාර් කියන පුද්ගලයා ඌව වෙල්ලස්සට යවපු නිසා තමයි ඔහු තමයි ප්‍රවාහන කටයුතු බාර නිලධාරියා විදියට කටයුතු කළේ. ඒ නිසා බහුතරයක් සිංහල මිනිස්සු ඉන්න තැනකට මුස්ලිම් කෙනෙක් ආපු එක තමයි හජ්ජි මරික්කාර පරවාහරෙන් ඌව වෙල්ලස්සේ සටන කරන්නේ. ඊට අමතරව කුරුවේ බද්ද කියලා කියන්නේ ඇතුන් ඇල්ලීම පිළිබඳ කාර්යාංශය. බඩහැල බද්ද වළං තැනීමේ කාර්යාංශය. රිදිවීමේ කාර්යාංශය තමයි හැඳ බද්ද කියලා කියනවා. ඒ වගේම අවසාන බදු වර්ගය රදා බද්ද හේවත් රෙදි සේදීමේ කටයුතු. ඉතින් මේ වගේ එකිනෙකාට රැකියාවල් වෙන් වෙලා තිබුණා මහනුවර රාජධානි යුගයේදී. ඊගාට මෙන්න මේ සිදුවීම් පෙළගස්වන්න කියලා තියෙනවා මොන යුගයටද අනුව. අපි බලමු මොනවාද මේ තියෙන කාරණා. 550 ජාතක පොත සිංහලයට පරිවර්තන වුණේ මොන යුගයේද කියලා අහනවා. 550 ජාතක පොත සිංහලයට පරිවර්තන වුණේ මොන යුගයේදීද කියලා අහනවා.
ඉතින් 550 ජාතක පොත සිංහලට පරිවර්තනය වෙන ඔබ බහුතරයක් දන්න කාරණා තමයි කුරුණෑගල යුගයේ තමයි 550 ජාතකය සිංහලයට පරිවර්තනය වෙන්නේ. චෙං හෝ සෙනවියාගේ ආක්‍රමණය වෙන්නේ මොන යුගයේද කියලා අහනවා. චෙං හෝ සෙනවියාගේ ආක්‍රමණය සිද්ධ වෙන්නේ ගම්පොළ අවසාන කාලයේදී. ඔබට මතක නම් ඉතිහාසයේ පාඩමේ වැදගත්ම කාරණයක් මේ චෙං හෝ සෙනවියාව එවන්නේ යුන්ලෝ සේනාපතියා. චෙං හෝ සෙනවියානේ යුන්ලෝ සේනාපතියා. යුන්ලෝ අධිරාජයා. යුන්ලෝ අධිරාජයා කියන්නේ ඒ කාලේ චීනයේ පාලනය කරපු අධිරාජයා. තර මේ චීනයේ පාලනය කරපු අධිරාජයා මෙන්න මේ චෙං හෝව ලංකාවට එවන්නේ වීර අලකේශ්වරගෙන රයිගම පාලකයව හම්බ වෙන්න. නමුත් වීර අලකේශ්වරගෙන රයිගම පාලකයා මෙන්න මේ කියන සේනාපතියව ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට සිද්ධ වෙනවා අවසාන කාලයේදී චෙං හෝට සිද්ධ වෙනවා ගම්පොළ රාජධානිය ආක්‍රමණය කරන්නට. ඉන් අනතුරුව චෙං හෝව හිරකාරයෙක් චෙං හෝ විසින් වීර අලකේශ්වරව සිරකරුවෙක් විදිහට චීනයට රැගෙන යාමෙන් ගම්පොළ රාජධානිය අවසන් වෙනවා. සපුමල් කුමාරයා යාපනයේ ජය ගැනීම සිදු වුණේ මොන යුගයේද කියලා අහනවා. ඔබ දන්නවා ඇති ඔබට සිංහලවලදී උගන්වනවා නිල් තුරඟකු නැගමින් රිවි දෙව් සරින දුලකර සේසත මිනිබරණ කිරණින බල පිරිසෙන් සහ යාපා පටුන්ගෙන බල සේනා නායක සපු කුමරු වෙන නේ. ඉතින් මේ කවිය සඳහන් කරන්නේ නේද කළු අශ්වයෙකුගේ පිට රිවිදෙව් සරිනනේ සූරදිව්‍ය රාජයා වගේ දුලකර සේසත මිනිබරණ කියන නේද එයාගේ අලංකාර ආභරණ වලින් දුරකර සේසත නේද මුළු ප්‍රදේශයේම අඳුර දුරු කරලා ආලෝකය ලැබුණයි කියලා කියනවා. බල පිරිසෙන් සහ යාපා පටුන්ගෙනනේ තමුන්ගේ බල හමුදාවනේ තමුන්ගේ පිරිසව එක්ක යාපනයේ ජයග්‍රහණය කරපු බල සේනානායක සපු කුමරු වෙන නේ බලනු නේද සේනාවේ නායකයා සේනාදී නායකයා මේ හමුදාවේ ප්‍රධානියා සපුමල් කුමාරයා එන විදිය බලාගෙන ඉන්න කියලා කියනවා. ඒ තමයි කෝට්ටේ යුගයේ සිදුවුණු සිදුවීමක් තමයි සපුමල් කුමාරයා 6 වෙනි පරාක්‍රම බහරත්තුමාගේ පුත්‍රයා තමයි මේ සපුමල් කුමාරයා කියලා කියන්නේ. හොඳයි අපි තවත් ප්‍රශ්නයකට අවධානය යොමු කළහොත් පුනරුද සමයේ එංගලන්තයේ සිටි කතුවරයෙකු නොවන්නේ කවුද? එංගලන්තයේ සිටි කතුවරයෙකු නොවන්නේ කවුද? හොඳයි. එංගලන්තයේ කතුවරු කිහිප දෙනෙක් ඉන්නවා. ඒ තමයි විලියම් ෂේක්ස්පියර්, තෝමස් මුවර් සහ ෆ්‍රැන්සිස් බේකන් තමයි මෙන්න මේ කතුවරු. ෆ්‍රැන්සිස් පෙට්‍රාක් තමයි ඉතාලි ජාතික කතුවරයා. ඒ තමයි වඩාත් නිවැරදි පුද්ගලයා බවට පත් වෙන්නේ. 1521 විජේබා කොල්ලයත් එක්ක බිහි වූ රාජධානිය මොකක්ද කියලා අහනවා. එතකොට මෙතන රාජධානි 4ක් දීලා තියෙනවා. රයිගම, කෝට්ටේ, සීතාවක සහ යාපහුව කියන රාජධානි. අප දන්නවා විජේබා කොල්ලෙන් පස්සේ මොකද වුණේ කියන කාරණේ 6 වෙනි විජේබාහු රත්තුමාගෙන් 6 වෙනි විජේබාහු රත්තුමාව ඝාතනයට ලක් කරනවා උගේ දරුවෝ 3 දෙනා. ඒ තමයි කෝට්ටේ, බුවනික බාහු, සීතාවක මායාදුන්නේ සහ රයිගම් බණ්ඩාර කියන කුමාරවරු තමයි මේ සිද්ධියට සම්බන්ධ වෙන්නේ. ඉතින් මෙතන දීලා තියෙන පිළිතුරු තමයි රයිගම, කෝට්ටේ, සීතාවක සහ යාපහුව කියන රාජධානි. ඉතින් මෙතෙන්දී විජේබා කොල්ලෙන් පසුව බිහි වූ රාජධානිය තමයි යාපහුව රාජධානිය කියලා කියන්නේ. අපනයන බදු අඩු කරපු ආණ්ඩුකාරවරයා කවුද? ඉතින් කෝපිය ගාව ආරම්භ වෙන්නේ
ගොඩක් දුරට කෝපය ආරම්භ වෙලා තිබුණත් පසු කාලෙ දියුණු වෙන්නේ ඉංග්‍රීසි පාලන කාලයේදී. ඒ අනුව කෝපි වගාව ආරම්භ කරන්න සහ ඒක ව්‍යාප්ත කරන්න මුල් වෙන කෙනෙක් තමයි එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා. ඔහු විසින් කෝපි අපනයනය සඳහා පනවා තිබූ බදු අඩු කරන්නට කටයුතු කරනවා. ඒ වගේම අපි තවත් ප්‍රශ්නයක් කෙරේ අවධානය යොමු කළොත් ලංකාවේ සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ පත් වූ ප්‍රථම අගමැතිවරයා කවුද? ඒ තමයි පිළිතුරු හතරක් තියෙනවා. ඩඩ්ලි සේනානායක, ඩී.එස්. සේනානායක, ජෝන් කොතලාවල සහ ඩී.බී. විජේතුංග. නිවැරදි පිළිතුර තමයි ඩී.එස්. සේනානායක මහතා. ඉතින් ඒ වගේම ඔයගලන්ට වැදගත් කාරණයක් තමයි ලංකාවේ විධායක ජනාධිපති සහ නාමික විධායක ජනාධිපති කියන තනතුරු දෙක. ඒතර විධායක ජනාධිපති කියන්නේ සම්පූර්ණ රටේ පාලන බලය තමුන්ගේ යටතට පවරගත්ත කෙනා. නාමික විධායක ජනාධිපති කියන්නේ අගමැති යටතේ පාලනය වුණු කෙනා. එතකොට 1972 ව්‍යවස්ථාවෙන් දුවේ පුතේ මොකද වෙන්නේ? අගමැතිතුමා හෝ තුමිය යටතේ නාමික විධායක ජනාධිපති තනතුරක් එනවා. නාමික විධායක ජනාධිපති තනතුර කියලා කියන්නේ අගමැති යටතේ පාලන බලතල ලැබෙන එකට. නමුත් 1978 ව්‍යවස්ථාවෙන් මෙන්න මේ කියන්නා වූ බලය තවදුරටත් වැඩි කරලා අගමැති දෙවෙනි පුරවැසියා විදිහටත් ජනාධිපතිවරයා පළමු පුරවැසියා බවටත් පත් වෙනවා. ඒ නිසා නාමික විධායක ජනාධිපති තනතුරට පත් වෙන්නේ විලියම් ගෝපල්ලව මහතා. විධායක ජනාධිපති ධූරයට පත් වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතා. හරි. තවත් ප්‍රශ්නයක් තියෙනවා. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රීජු ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වන අවස්ථාවක් මොනවාද? වර්තමානයේදී ශ්‍රීජු ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වන අවස්ථාවක්. පුතේ ඔබ දන්නවා පුරවැසි ඉගෙන ගන්න ළමයි විදියට ශ්‍රීජු ප්‍රජාතන්ත්‍රවාදය සහ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය කියලා දෙකක් තියෙනවා. ශ්‍රීජු ප්‍රජාතන්ත්‍රවාදය පටන් ගන්නේ ග්‍රීසියෙන්. ශ්‍රීජු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාලකයින් සහ ජනතාව එකිනෙකාට එකතු වෙලා සාකච්ඡා කරලා තීරණ ගන්න එක ශ්‍රීජු ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් ඈත අතීතයේදී ග්‍රීසිය තමයි මේක ක්‍රියාත්මක වුණේ. නමුත් වර්තමානයේදී මෙන්න මේ කියන ශ්‍රීජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්න බෑ. නමුත් මෙතන කතා කරන්නේ ශ්‍රීජු ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වන අවස්ථා. දැන් වර්තමානයේ පාර්ලිමේන්තුවේ අපි වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය යටතේ මොකද හේතුව අපි පාලනයේ පහසුව සඳහා අපි කට්ටියම එකතු වෙලා ඒ ප්‍රදේශයේ එක පුද්ගලයෙක්ව අපි පාලනයට යොදවනවා. ඒතර මෙතනදී අපි කතා කරන්නේ රටේ කිසියම් ජාතික වැදගත්කමක් තියෙන කරුණක් පිළිබඳව සාකච්ඡා කරනවා. උදාහරණයක් විදිහට පාර්ලිමේන්තුව නැවත ආරම්භ කරනවද? පාර්ලිමේන්තුව විසිරවා හරිනවද කියලා රජයට ජනතාවගෙන් දැනගන්න අවශ්‍ය නම් මොකද කරන්නේ? ඒ වෙලාවට ඔවුන් ජනමත විචාරණයක් පවත්වනවා. ජනතාවට කිසියම් සංකේත දෙකක් දීලා කියනවා ඔබ කැමති නම් මේ සංකේතයට මනාපය දෙන්න, අකමැති නම් මේ සංකේතයට මනාපයක් දෙන්න. ඒ අනුව රජයේ මේන ප්‍රතිඵල අනුව තීරණය කරනවා එක් ජාතික වැදගත්කමක් තියෙන කරුණ ක්‍රියාත්මක කරනවද එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරනවද කියන කාරණේ තීරණය කරන්නේ අන්නේ කාරණේ මත. ඒ නිසා මේ ජනමත විචාරණය මගින් තමයි රටක ජාතික වැදගත්කමක් තියෙන කරුණක් පිළිබඳව කරුණු සොයා බලන්නේ. හොඳයි. ඊගාව ප්‍රශ්නයට අපි අවධානය යොමු කළොත් අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය ලංකාවේ අහෝසි කළේ කුමන ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය හරහාද? ඔබ දන්නවා අපස සාමාන්‍ය පෙළට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ 6ක් එනවා. ඒ තමයි කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණය, ක්‍රූ මැකලම්, මැනින්,
මැනින් ඩෙවන්ෂර්, ඩොනමෝර් සහ සෝල්බරි කියන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ. මේ අතරින් කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණවලදී තමයි අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කරන්න කියලා කියන්නේ. පොතේ ඇයි මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කරන්න කියන්නේ? මේක රජ කාලේ ඉඳන් වෙන නීතියක් නේ. මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා කියන්නේ ඈත අතීතයේ රජවරු තමුන්ගේ වැඩ කටයුතු ක්‍රමානුකූලව අරගෙන යන්න අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය ක්‍රියාත්මක කෙරෙව්වා. ගමේ පොදු වැඩ විශේෂයෙන්ම වැව් වමුණු හදන දේවල්, පාරවල් හදනවා, ওই දේවල් වලට තමයි අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය යොදාගත්තේ. නමුත් කෝල්බ්‍රූක්ලා කල්පනා කළා වතු වගාව කරනකොට මේ පොදු සේවා කරන්න බෑ. ඒ නිසා වතු වගාට අවශ්‍ය ශ්‍රමය ලබා ගන්න නම් මොනවද කරන්න අවශ්‍ය? මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කරන්න ඕනේ. ඒ වෙනුවට මිනිස්සුන්ට වැටුපක් දෙන්න ඕනේ. කියන්නේ කම්කරුවෙක් බිහි වෙන්නේ වැටුපක් ලැබීමත් එක්ක. ඒ නිසා කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණ වලින් තමයි අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කරන්න කටයුතු කරන්නේ. හොඳයි. ඊකට අපි අවධානය යොමු කළොත් ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමය පිළිබඳව. ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමය වැදගත් වෙන කාරණේ තමයි ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමයෙන් තමයි පළවෙනි වතාවට සීමිත ඡන්ද බලය හඳුන්වලා දෙන්නේ. ඒ වගේම පළවෙනි වතාවට උගත් ලාංකිකයෙක් පත් වෙන්නේ ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමය හරහා. ඊගාව කාරණය තමයි මැනින් ආණ්ඩු ක්‍රමයෙන් හරහා පළාත්බද නියෝජනය ආරම්භ වෙනවා. මැනින් ඩෙවන්ෂර් ඒ තරම් වැදගත් ආණ්ඩු ක්‍රමයක් නෙමෙයි. හැබැයි මැනින් ආණ්ඩු ක්‍රමේ තවත් වැදගත් දෙයක් තමයි පළාත්බද නියෝජනය එක්ක ජනමත සමාවෙන්න ජනවාර්ගික නියෝජනයත් දිගින් දිගටම ක්‍රියාත්මක වෙන එක. ඔය ආදී වශයෙන් අපිට ප්‍රතිසංස්කරණ ගැන ඉදිරියට කතා කරන් යන්න පුළුවන්. මේ වැඩි විස්තර නැතුව අපි ඉදිරි දේවල් වලට අවධානය යොමු කරමු. එක්සත් ජර්මනිය නිර්මාණය කිරීමේ පුරෝගාමියා කවුද? ඔබ දන්නවා මේ වන විට තුන්වෙනි වාරය ආරම්භ කරලා නැති වුණත් ඔබ දැනගත යුතු වැදගත්ම කාරණයක් තමයි ලෝක යුද්ධ කියන පාඩම. ජර්මනියේ ලෝක යුද්ධ කියන පාඩම ගැන කතා කරනකොට මේ ජර්මනිය සම්බන්ධ වෙන්නේ කවුද? ඔටෝ වෝන් බිස්මාර්ක් කියන පුද්ගලයාත් එක්ක. මේ ඔටෝ වෝන් බිස්මාර්ක් කියන පුද්ගලයා තමයි ජර්මනි නිර්මාණය කරන්න පුරෝගාමී වෙන්නේ. ඔටෝ වෝන් බිස්මාර්ක් මේ ජර්මනි නිර්මාණය කිරීමේදී විශේෂයෙන්ම ජර්මන් භාෂාව කතා කරන පිරිස එකතු කරගෙන තමයි මේගොල්ලන් මේ ජර්මනිය කියන රට නිර්මාණය කරන්නේ. නමුත් පසුකාලීනව යම්කිසි අර්බුදකාරී තත්වයක් හටගන්නවා. මෙන්න මේ ජර්මනිය විසින් ප්‍රංශයට අයිති ප්‍රදේශ අත්පත් කර ගැනීමත් එක්ක. අන්න ඒ හරහා තමයි පසුකාලීනව මේ ජර්මනිය නිර්මාණය වෙන්නේ 1870 දී. නමුත් පසුකාලීනව මෙන්න මේ ගැටුම් නිසා ජර්මනිය හා ප්‍රංශය අතර ගැටුම් වර්ධනය වෙන්න පටන් ගන්නවා. අපි ඒ ගැන ඉදිරියේ වීඩියෝකින් කතා කරමු. හොඳයි. පළවෙනි ලෝක යුද්ධයට බලපාපු ආසන්නතම හේතුව මොකද්ද? මම හිතන්නේ තුන්වෙනි වාරයේදී ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ලැබෙයි. පළවෙනි ලෝක යුද්ධයට ආසන්නතම හේතුව මොකක්ද කියලා. පුතේ පළවෙනි ලෝක යුද්ධයට ආසන්නතම හේතුව තමයි සරයේවෝ සිද්ධිය කියලා කියන්නේ. මේ සරයේවෝ සිද්ධිය කියන්නේ ඕස්ට්‍රියාවේ ඔටුන්න හිමි ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කුමාරයා සංචාරයක යනවා බොස්නියාවේ. මෙන්න මේ බොස්නියාවේ ගිය අවස්ථාවේදී මේ සංචාරයේදී ඔහුව සර්බියානු තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කරනවා. එම නිසා ඕස්ට්‍රියාව සර්බියාවෙන් වන්දි ඉල්ලනවා. නමුත් ඒ වන්දි ප්‍රතික්ෂේප කිරීමත් එක්ක මොවුන් අතර ගැටුම් හට ගන්නවා. එය පසු කාලිනව ලෝක යුද්ධයක් දක්වා ව්‍යාප්ත වෙලා යනවා. හොඳයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජික රටක් නොවන්නේ කුමක්ද? ඔබ දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වෙනකොට අඩුම ගානේ අවුරුදු 70කටත් එහා අතීතයක් තියෙන සංවිධානයක්. බොහොම ස්ථාවර සහ ශක්තිමත් සංවිධානයක්. මේ සංවිධානය ඇතුලේ පුතේ පොඩි සංවිධාන ගොඩාරියක් තියෙනවා ලෝක වෙනුවෙන් වැඩ කරන්නේ. ඔබ දන්නවා යුනිසෙෆ් එක, යුනෙස්කෝ එක,
ආදී සංවිධාන මෙන්න මේ එක්සත් ජාතික සංවිධානය ඇතුලේ තියෙන. ඉතින් මේගොල්ලෝ රටේ ලෝකයේ ආරක්ෂාව ගැන, ලෝකයේ සෞඛ්‍ය ගැන, ලෝකයේ ආර්ථිකය ගැන මේ ආදී වශයෙන් බොහෝ දේවල් පිළිබඳව මේගොල්ලන් අවධානය යොමු කරනවා. ඉතින් මේකේ නිත්‍ය සමාජිකයෝ කියන්නේ ආරම්භයේ ඉඳලම මේ ආරක්ෂක තීන්දුව తీරන ගන්න ඔවුන්ට බලය සපයලා තිබුණා. ඒ අනුව අතීතයේදී බ්‍රිතාන්‍ය කියලා හඳුන්වනවත් වර්තමානයේදී එක්සත් රාජධානිය චීනය, ප්‍රංශය, ඇමරිකාව සහ රුසියාව කියනා වූ රටවල් මෙන්න මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සමාජිකයන් විදියට කටයුතු කරනවා. හොඳයි. ඉතින් මම හිතන්නේ අද දවසේ ඕගලන්ට වැදගත් වෙන වීඩියෝවක් ඉදිරිපත් කළා කියලා මම විශ්වාස කරනවා. ඉතින් හොඳයි නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි මේ වගේ තවත් අපූර්ව වීඩියෝකින් නැවත හමු වෙමු. හැමදෙනාටම සුබ දවසක් වේවා. අපි නැවත හමු වෙමු. ආයුබෝවන්.